මේ දූරියන් ඇට හරිම රසයි. ඇත්තටම අපිට මේක මේ විදිහටත් කන්න පුළුවන්. හරියට මේ කොස් ඇට වගේ. හරි දූරියන් වල තියෙන සැර සුවඳ නිසා අපි ගොඩක් දෙනා දූරියන් කන්න මැලිකමක් දක්වනවා. හැබැයි ඔයාලා දන්නවද දූරියන් කියන්නේ හරිම ගුණදායක පළතුරක්. දූරියන් වල ගුණ ගැන ටිකක් කතා කළොත් දූරියන් කියන්නේ ප්‍රෝටීන් බහුල පළතුරක්. ශරීරයේ මාංශ පේශී වර්ධනයට විටමින් C ඇතුළු විටමින් වර්ග ගොඩක් අඩංගු නිසා ශරීරයට හොඳ පෝෂණයක් ලබා ගැනීමට, ප්‍රතිශක්තිය වැඩි කර ගැනීමට, පිළිකා සෛල මර්ධනයට වගේම මලබද්ධයට, රතු රුධිරාණු වැඩි කර ගැනීමට, හෘදය නිරෝගීව තියා ගැනීමට, අධිරුධිර පීඩනය පාලනයට, ශරීරයේ ඇටමිදුළු හා අස්ථි ශක්තිමත් කර ගැනීම ආදී දේවලට දූරියන් කියන්නේ මහගෝසුවක්. ඉතින් මේ දූරියන් ගෙඩිය මද ටික කාලා අපි කරන්නේ ඒකේ තියෙන දූරියන් ඇට ටික විසි කරලා දාන එක. හැබැයි ඒකෙත් අපිව නිරෝගී කරන ගුණ ගොඩාක් ගැබ් වෙලා තියෙනවා. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ දූරියන් ඇට වලින් රසවත් ව්‍යාංජනයක් හදාගන්න හැටි. එහෙනම් යමුද මාත් එක්ක මගේ කුස්සියට මම මේ දූරියන් ඇට වලින් කොහොමද රසවත් ව්‍යාංජනයක් හදාගන්නේ බලන්න. ඉතින් මේ තියෙන්නේ මේ විදිහට සුද්ධ කරලා ගත්ත දූරියන් ඇට ටික. මේක මම හොඳට හොදලා අරගෙන තියෙන්නේ. මේ විදිහට දූරියන් ඇට ටික අරගෙන ඔයගලන්ට කරන්න තියෙන්නේ මේ විදිහට දූරියන් ඇට ටික වාෂ්පෙන් තඹ ගන්න ඕනේ. මේක අපිට වතුරෙනුත් තඹ ගන්න පුළුවන්. එතකොට අර දූරියන් ඇටවල තියෙන ගුණේ විනාශ වෙනවා. ඔක්කොම වතුරට ගිහිල්ලා අපි ඒ වතුර පාවිච්චියට ගන්නෙ නෑනේ. ඒක නිසා අපි වාෂ්පෙන් මේක තඹ ගන්නවා. මම මේ විදිහට සාමාන්‍ය ගින්දරේ, වැඩි ගින්දරේ නෙමෙයි සාමාන්‍ය ගින්දරේ දූරියන් ඇට ටික වාෂ්පෙන් තඹ ගන්නවා. අපි බලමු තැඹුණාට පස්සේ මේකෙන් කොහොමද රස කෑමක් හදාගන්නේ කියලා. දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ හරියටම පැය කාලකින් විතර. දැන් මේ දූරියන් ඇට ටික හොඳට තැම්බිලා තියෙන්නේ. ඒක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙහෙම පිහියකින් පොඩ්ඩක් මෙහෙම ඇනපුවාම මේ හොඳට ඒක යට යනවා. අපිට මේ විදිහට මේ දූරියන් ඇට තැම්බිලාද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. දැන් මම කරන්නේ ලිප හිමීට ඕෆ් කරලා මේක වෙන භාජනයකට මාරු කරලා ටිකක් මේක නිවෙනකන් තියාගන්න එක. ඊට පස්සේ බලමු අපි මේක චුට්ටක් නිවිලා තියෙන්නේ. අපිට මේක සුද්ධ කරගන්න පුළුවන්. මේ අපි මේකේ පොත්ත සුද්ධ කරගන්න ඕනේ. ඉතින් ඒකට ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මේකේ මේ උඩ පොත්ත මෙහෙම නිකන් අදිනකොට නිකම්ම ගැලවෙනවා. මේ ඔයගොල්ලන්ට පේනව නේද? එහෙම උඩ පොත්ත ගලවගෙන ඊට පස්සේ මේක මේ විදිහට සූරලා මේකේ කුරුට්ට වගේ තියෙන කොටසත් අපිට මේක අයින් කරගන්න පුළුවන්. මේක මේ විදිහටත් කන්න පුළුවන් තනිකරම කොස් ඇට වගේ හරිම රසයි. හොඳ පිටි ගතියට තියෙනවා මේක. පොඩ්ඩක් මේක ලෙස්සනවා. පොඩි නිකන් අර දූරියන් වල තියනවා වගේ චූටි සෙවල ගතියක් වගේ තියෙනවා. මේ ওই විදිහට මේක අපිට සුද්ධ කරගන්න පුළුවන්. මේ ඕන ක්‍රමයකට මේක සුද්ධ කරගන්න පුළුවන්. මේ විදිහට පිහියෙම සම්පූර්ණම මෙහෙම මදේනේ නැති වෙන්න චුට්ටක් ඉතින් පරිස්සමට ඔයගලන්ට මේක සුද්ධ කරගන්නත් පුළුවන්. මේ දුඹුරු පාට කොටස අයින් වෙන විදිහට මේ සුදු පාට කොටස පේන විදිහට අපි මේ දූරියන් ඇට ටික සුද්ධ කරගන්න ඕනේ. මේ දූරියන් ඇට හරිම රසයි. ඇත්තටම අපිට මේක මේ විදිහටත් කන්න පුළුවන්. හරියට මේ කොස් ඇට වගේ හරිම රහයි. කිසිම වෙනස් රහක් නැහැ. ඉතින් මේ තියෙන මේ විදිහට සුද්ධ කරගත්ත දූරියන් ඇට ටික දැන් කරන්න ඕනේ මේක ඔයගලන්ට කැමති හැඩයකට කපා ගන්න. මම මේක මෙහෙම මේ විදිහට මම මේක කපා ගන්නවා. ඔයගලන්ට මේක කැමති හැඩයකට කපා ගන්න පුළුවන්. ඇත්තටම මේක මෙහෙම කන්නත් පුළුවන් පොල් ටිකක් එක්ක, සම්බෝල ටිකක් එක්ක වුණත් හරි රසයි. ඒ නැතත් නිකන් වුණත් කන්න පුළුවන්. ඇත්තටම හරිම රසයි මේක. මේ විදිහට මම සේරම දූරියන් ඇට ටික කපා ගන්නවා. මේ ඉතින් මේ විදිහට දූරියන් ඇට ටිකක් කපාගෙන මම ඇත්තටම මේක තෙම්පරාදුවක් තමයි කරන්නේ. ඒකට තෙම්පරාදුවට අවශ්‍ය වෙන ලුණු අඩු වැඩි ටිකක් මම කපා ගත්තා. දැන් බලමු අපි කොහොමද මේක තෙම්පරාදු කරගන්නේ කියලා. ඉතින් ඒකට මේ විදිහට භාජනයක් ලිපේ තියාගෙන ඒකට මම තෙල් මේස හැන්දක් විතර එකතු කර ගන්නවා.
ඊට පස්සේ මේ විදියට හොඳට තෙල් ටික රත් වෙනකොට ඒකට මම හොඳට තලාගත්ත සුදු ලුණු වික් දෙක තුනක් එකතු කර ගන්නවා. යන්තම් සුදු ලුණු ටික බැදෙනකොට ඒකටම කපාගත්ත දූරියන් ඇට ටික මම එකතු කර ගන්නවා. මේක චුට්ටක් ටෙම්පරාදු වෙනකන් විනාඩි 3ක් 4ක් මෙහෙම තියා ගන්නවා. මේ දූරියන් ඇට ටික ඉස්සල්ලාම තෙලට එකතු කර ගන්න එකෙන් මේ දූරියන් ඇටවල පොඩි සෙවල ගතියක් තියෙනවා. ඒක නැති කර ගන්න පුළුවන්. නැත්තම් අපේ ටෙම්පරාදුව චුට්ටක් බොරේට වගේ හැදෙන්න පුළුවන්. ලස්සන නැතුව යන්න පුළුවන්. ඒක තමයි ඉස්සල්ලාම දූරියන් ඇට ටික මම මේ තෙලට එකතු කරගන්නේ. දැන් මේ දූරියන් ඇට ටික විනාඩි 3-4ක් ටෙම්පරාදු වුණා. දැන් මම මේකට රම්පෙ ටිකක්, අමු මිරිස්, ඒ වගේම රටලූණු ටිකක්, මාළු මිරිස් ටිකක් එකතු කරලා මේක හොඳට කලවම් කරගන්න. මට හිතෙනවා තව රටලූණු ටිකක් විතර මේකට එකතු කරගන්න. ඊට පස්සේ ලිපේ ගින්දර අඩු කරලා මම මේක විනාඩි 2-3 මේ තෙලේ චුට්ටක් මැල වෙනකන් වහලා තියනවා. ඊට පස්සේ විනාඩි 3-4කින් මේක ටිකක් මේ විදිහට මැල වෙනකොට ගින්දර අඩු කරලා තියාගන්න, නැත්නම් හරියට අල්ලන්න පුළුවන්. මේකට රසායනික ලුණු කුඩු ටිකක්, ඔයගලන්ට සැර කන්න පුළුවන් ප්‍රමාණයට කෑලි මිරිස්, ඒ වගේම 3-5 කුඩු චුට්ටක් විතර වෙන්න. මේක ලස්සන පාටකට එන්න ඕන නිසා කහ කුඩු ටිකක් එකතු කරලා මේක හොඳට කලවම් කරගන්න ඕනේ. ඒ වගේම මේ වෙලාවෙදිම මම මේකට තක්කලි ටිකක් වෙන්න එකතු කරගන්නවා. තක්කලි ගෙඩියක් විතර එකතු කරගන්නවා පොඩිවට කපලා. මට හිතෙනවා තව කෑලි මිරිස් චුට්ටක් විතර මේකට එකතු කරගන්න. ඉතින් දැන් මේ විදිහට ඒ දේවලුත් එකතු කරගෙන මේක වහලා විනාඩි 10ක් විතර අඩු ගින්දරේ සැරින් සැරේ කවලම් කරන ගමන් මේක රස වෙනකන්, මේක ලස්සන වෙනකන් ලිපේ තියාගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ විනාඩි 20කින් විතර. මම ඒ අතරට මේකට රසායනික ලුණු එකතු කරගත්තා. ඔයගලන්ට පේනවා මේක හරිම ලස්සනට තියෙනවා පාට. දැක්කම කන්න හිතනවා. ඇත්තටම ඔයගලන්ට මේක කැමති විදිහට හදාගන්න පුළුවන්. මේ මම හදාගන්න එක ක්‍රමයක්. ඇත්තටම මේ විදිහටත් මාරම රසයි. මේකේ අර මාළු මිරිස් එහෙම දූරියන් ඇට එක්ක හැපෙනකොට වෙන මුකුත් නැතුව මේකත් එක්ක විතරක් වුණත් බත් කන්න පුළුවන් ඇත්තටම. ඉතින් දැන් මේ වගේ වෙලාවෙදී ඔයගලන්ට තියෙන්නේ මේක ලිපෙන් අයින් කරගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයගලන්ට හුඟක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඇත්තටම මේක හරිම රස වගේම හරිම ගුණයි. මම ඔයගලන්ට මුලින් මේකේ ගුණ ගැන සඳහන් කරා. ඔයගොල්ලොත් මේක හදාගෙන බලන්න. දූරියන් ඇට ටික ඇත්තටම විසි කරන්න එපා. දූරියන් කියන්නේ හුඟක් ගුණ පළතුරක්. මේ විදිහට ඔයගලන්ට දූරියන් ඇට වලින් ඔගොල්ලෝ කැමති විදිහක ඕනෙම ව්‍යාංජනයක් හදාගන්න පුළුවන්. මේක තම්බලා, බැදලා, උයලා, තෙල් දාලා මේ ඕනෙම විදිහකට ඔයගලන්ට කන්න පුළුවන්. ඇත්තටම මාරම රසයි. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙනුත් ඔයගලන්ට යමක් ලැබුණා කියලා. ආයෙත් ඔයගලන්ට මේ වගේම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමදාමත් සතුටින් පරිස්සමට ඉන්න. අපි ශ්‍යා මහේෂ් දිසානායක.